පුංචි මහත්තයාගේ කාමරේ දවස් ගානකින් අස් කරන්න බැරි වුණා කියලා ලොකු නෝනා උදේ පාන්දරම ඇඟට ගොඩ වුණා. දවස් ගානෙම කාමර අස් කරන්න ඇත්තටම මට වෙලාවක් තිබුණේ නැහැ. පුදුමම වැඩ කන්දරාවක් මේ වලව්ව ඇතුලේ තිබුණේ. කොහොම වුණත් ලොකු නෝනාගේ කෑ ගැහිල්ල ඉවරයක් නැති නිසාම මං කොස්සත් අරන් පුංචි මහත්තයාගේ කාමරේට ගියා. ඇත්තම කිව්වොත් කාමරේ යකා නටුව පිට්ටනියක් වගේ. අස් කරන්න කොහෙන් පටන් ගන්නද කියලා හිත හිතා ඉන්නකොටම මෙන්න ලොකු නෝනා ආයෙත් කෑ ගහනවා. ඇත්තමයි මට එදා නම් එපාම වෙලා හිටියේ. ඉතින් ඒ වැඩේ නවත්තලා ආයෙ නෝනා හොයාගෙන ගියා. එයාට කොහෙද යන්න? ඔසරි පොටේ කට්ට ගහගන්න තමයි කෑ ගහලා තියෙන්නේ. ඒ වැඩිත් කරලා එයාවත් පිටත් කරලා තමයි මං ආයෙ පුංචි මහත්තයාගේ කාමරේට ආවේ. තැන් තැන් වල විසි කරලා තිබුණ කිලුටු රෙදි ඔක්කොම එකතු කරගෙන ඇඳේ සීට් එකත් හදලා නැගිටින්න හදනකොටම පිටිපස්සෙන් ආපු කෙනෙක් මාව ඇඳට පෙරලා ගත්තා. කෑ ගහලා නැගිටින්න හැදුවත් පුංචි මහත්තයාගේ ගානට මං හොඳටම හිර වෙලා හිටියේ. පොඩි බයකුත් එක්ක හිතට අමුතු මීරක් දැනෙද්දී මං එයාට hina වෙලා කිව්වා මේ මොකද මට යන්න ඕනේ කියලා. ඒත් ඒක හිතන තරම් ලේසි වුණේ නෑ. මං සාවිත්‍රි. දෙමළ තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදුන දුප්පත් කෙල්ලෙක්. උපතින්ම නැති බැරිකම දෝතින්ම දරාගෙන ආවත් හරිම ලස්සන පෙනුමක් මට තිබුණේ. මගේ අම්මා අපිව දාලා ගිහින් යන්නම ගිහින් තිබුණේ මට අවුරුදු 3ේදී විතර. එදා ඉඳන් ආච්චි තමයි මගේ ළඟින්ම හිටියේ. ආච්චි මට හරි ආදරේ. එයාගේ දුවගේ එකම දරුවා නිසා එයා අම්මට තිබුණ ආදරේමයි මටත් දුන්නේ. අම්මා නැති වුණ දුකෙන් හිටපු තාත්තත් වැඩි කාලයක් අපිත් එක්ක එකට ඉඳලා නැහැ. එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා අදටවත් අපි දන්නේ නැහැ. කොහොම වුණත් හරිම දුකසේ මං ආච්චි ගාව හැදුනා. මං පොඩි කාලේ ඉඳලම ආච්චිත් එක්ක වලව්ව වැඩට යනවා. ආච්චි වැඩ කරලා ඉවර වෙනකන් පුංචි මහත්තයත් එක්ක සෙල්ලම් කරන එක තමයි මගේ වැඩේ. ඉතින් අන්න ඒ විදියට තමයි මගේ පොඩි කාලේ ගෙවුනේ. ඉතින් මං ටික ටික ලොකු වෙද්දී ආච්චිගේ අතපය වළංගු නැති වෙද්දී මං ආච්චිව ගෙදර නතර කරලා වලව්වේ වැඩ කරන්න පුරුදු වුණා. ඇත්තම කිව්වොත් චූටි කාලේදී මං පුංචි මහත්තයාගෙන් ඉගෙනගත්ත අකුරක් දෙකක් ඇරුණාම අදටත් මං අකුරු ලියන්න කියන්න දන්නේ නැහැ. ලොකු නෝනා නපුරු වුණත් ලොකු මහත්තයා වගේම පුංචි මහත්තයාත් මට අනුකම්පා කරා. හැබැයි ටිකක් ලොකු වයසට එනකොට තමයි මට තේරුනේ පුංචි මහත්තයා අනුකම්පාවක් විතරක්ම නෙවෙයි මට දැක්කුවේ කියලා. තරුණ වයසේ හිටපු මගේ හිතෙත් එයාගේ දඟකාරකම් ඉස්සරහා ටිකක් අමුතු වුණා. ලොකු නෝනාට හොරෙන් එයා අහුවෙන තැන්වලදී මාව බදාගෙන ඉබිද්දී මටත් දැනුනේ පුදුමම සතුටක් වගේම ආසාවක්. ඉතින් එදාත් එයාගෙන් මම බලාපොරොත්තු වුණේ වෙනදා ලබන සතුටම විතරයි. ඒත් එදා එයා සෑහෙන්න දුර ගියා. මගේ පිරිසිදුකම එදා එයා අතින් නැති වෙද්දී මං දෝතිම්ම මූණ වහගෙන ඇඬුවේ මට තිබුණ එකම වත්කම ඒක නිසා. එදා එයා කිව්වා ඔයා බය වෙන්න එපා සාවිත්‍රි මං ඔයාව කොහේ හරි එක්ක යන්නම් කියලා. එහෙම පොරොන්දුනේ එයා දවස් ගානේ මගේ උණුහුම හොයාගෙන මගේ ගෙදරටම ආවා. ආච්චිගේ එක කාමරයක නිදාගෙන ඉද්දී එයා අනිත් පැත්තෙන් මගේ කාමරයට රිංගුවා. මාත් එක්ක රෑ ගත කරලා එළිවෙන යාමේ තමයි එයා යන්න ගියේ. ඉතින් ඒ සෙල්ලම ලෙල්ලමක් උනේ හරිම ඉක්මනට. එයාගෙන් මට දරුවෙක් ලැබෙන්න හිටපු නිසා. ඒක දැනගත්ත දවසේ අනේ මගේ දුකට සැපට මගේ පිහිටට හිටපු එකම කෙනා මගේ ආච්චි පොපේ අමාරුවක් හැදිලා සදාටම ඇස් පියාගත්තා. මට යන්න එන්න තනක්වත් කියන්න කරන්න කෙනෙක්වත් හිටියේ නෑ. මේ ආරංචිය ලොකු නෝනාට ආරංචි වුණාට පස්සේ එයා මාව හොයාගෙන ආවේ පරල වෙලා. මං එදා තමයි දැනගත්තේ අපි මේ වැටලා ඉන්න පුංචි අතුපැලත් එයාගේ බව. ඒ හැමදේම එයාගේ දේපල නිසා ඒකට විරුද්ධව ලොකු මහත්තයාටවත් මං වෙනුවෙන් වචනයක් කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ. ඒත් එයා පිළිඅරන් තිබුණා පුංචි මහත්තයා වැරදි කියන එක. ඒ විතරක් නෙවෙයි ලොකු මහත්තයා කියලා උඹ මේ අපරාධ කරා වගේම ඒ කෙල්ලගේ ජීවිතෙත් බලාගනින් නැත්තම් උඹට හින ගහයි කියලා. පුංචි මහත්තයා බය වෙලා තිබුණේ ලොකු මහත්තයාගේ ඒ කතාවට. ලොකු නෝනා එදා මට ගෙදරින් දොට්ට බහින්න කිව්වා. නැත්තම් මාත් එක්කම ගෙට ගිනි තියනවා කියලා. ඉතින් බයටම මං ගෙයින් එළියට බැස්සේ මගේ ඇඳුම් කැලි දෙක තුනක් විතරක් අරගෙන. පාරේ බස් හෝල්ට් එකේ බිම ඉඳගෙන රෑ වෙනකම්ම මං කල්පනා කරේ යන්න අතක් හිතා ගන්න බැරුව. ඒ වෙලාවේ මාව හොයාගෙන ආපු කෙනා මට හිතා ගන්නවත් බෑ. ඒ කවුරුවත් නෙවෙයි පුංචි මහත්තයා. සිද්ධ වුණ හැම දෙයකටම සමා වෙලා එයත් එක්ක යන්න එන්න කිව්වා. එදා යා මාව එක ගිහින් පොඩි ගෙදරක නැවැත්තුවා දරුවා ලැබෙනකම්ම මගේ තනියට ගෑනු කෙනෙකුත් එක්කම. එයාට මාව කසාද බඳින්න නම් බෑ කිව්වා. ඒත් ජීවිත කාලෙම මේ විදියට දුකක් නොදී බලා ගන්නම් කියලා එයා මට පොරොන්දු වුණා. එදා ඒ වුණ පොරොන්දුව එයා අදටත් ඒ විදියටම රකින්න එක ගැන නම් ඇත්තටම මට තියෙන සතුටක්. එයාගෙන් දැන් මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒත් එයාගේ හොර ගෑණි විදියට තමයි මං අදටත් ජීවත් වෙන්නේ. මොකද එයාට කසාද ගෑණියෙක් එක්කම දරු පවුලක් ඉන්න නිසා. උපතින්ම දුප්පත්කම අවාසනාව දෝත දරාගෙන ආපු මට අද මේ විදියටවත් ජීවත් වෙලා ඉන්න ලැබෙන එක සැපතක් කියලා මට හිතෙනවා වෙලාවකට.
මං ඒ ගැන හිතලා හිත හදාගන්නවා මිසක් අහිංසක මං මොනවා කියලා කරන්නේද?